Evil Beats. මගේ කතාවේ චරිතේ මන් විතරයි සතුට හොයාගත්තේ දුක විඳලයි හරි පාර තේරුම් ගත්තේ පෙරදි පාරේ දුවලයි හැමදේම තේරුම් යදී මන් නිහඬයි එකම කතාවේ දෙතුන් පාරක් වැරදුනා මගේ තනියට මන් විතරක් තනි වුණා ජීවිතේ දිනන්න හින කෝටියක් සිහි වුණා අතේ සතේ නැති වෙද්දි හැමදේ එපා වුණා දෙන පණ කිව්ව අය ගිහින් දුර ගින්දර එක්ක ජීවත් වෙන්න තේරුණා මට දුක අස්තිර හැමදේම ප්‍රේලිකව ජීවිතේම විසඳන්න යතිර හොයන්නේ මන් හැම වෙලෙම සංසුන් හිතන සංසුන් ගමනක කලහකාරී වෙල කලහකාරී හදවත කොහොම හරි ළඟදීම ගහන වගේම කාටත් දැනෙන්න එකෙන්ම මගේ කතාවේ චරිතේ මන් විතරයි සතුට හොයාගත්තේ දුක විඳලයි හරි පාර තේරුම් ගත්තේ පෙරදි පාරේ දුවලයි හැමදේම තේරුම් යදී මන් නිහඬයි එකම කතාවේ දෙතුන් පාරක් වැරදුනා මගේ තනියට මන් විතරක් තනි වුණා ජීවිතේ දිනන්න හින කෝටියක් සිහි වුණා අතේ සතේ නැති වෙද්දි හැමදේ එපා වුණා තුමිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 18 අවුරුදු පාසල් සිසුවෙක් වන අතර පොලිසිය සඳහන් කළේ ඔහු අධික වේගයෙන් අතුරුපතිය ධාවනය කිරීමට විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවනි වසරේ අධ්‍යාපනය ආරම්භ සිටින විසිතුන් පැවැති චරිත දිල්ෂාන් අප්‍රේල් 28 වෙනිදා ගම්පොළ ඉහළගම පීඨයේ නිවසට පැමිණ තිබුණේ පෙර දින විශ්වවිද්‍යාලයේ පැවති අවුරුදු පොකුරේ අවසන් සරස විවරමර හරක් තව කෙනෙක්ට දීලා රිදු මිනාවෙදී එය බලන් ලැබුණ මොනවද ඉතින් ඔය මනසට පහත් වරද නොතෙරෙන තරමට වෙලාව සමහරුන් වරක් යකඩයකට කොහින්ද වන් හිතා තම ජීවිතය රැකගත යුත්තේම ගමන් වෙගෙන් ගිහින් පෙට්ටියන්නේ උඹේ අම්මා පණ පිටි මරන්න එක තේරුම් ගනින් දල යදි වෙලක දරුවෙක් තනිව ආදරෙන් දැක රැකගත හිතට තපර ගණක ආශාවට පවා නොදී උඹේ ආත්මය හදන්න බැරි දරුවෝ බදන්න කිසිදාක දවසින් දවස සමාජේ පිරිහෙනවා හිතා ගන්න බැරි අමුතු දේවල් වෙනවා වැරදි අසුර ෆෝන් එක මොලේ කනවා පිටින් hina වෙලා කවුරුත් ඉතින් අඬනවා මගේ කතාවේ චරිතේ මන් විතරයි සතුට හොයාගත්තේ දුක විඳලයි හරි පාර තේරුම් ගත්තේ පෙරදි පාරේ දුවලයි හැමදේම තේරුම් යදී මන් නිහඬයි මගේ කතාවේ චරිතේ මන් විතරයි සතුට හොයාගත්තේ දුක විඳලයි හරි පාර තේරුම් ගත්තේ පෙරදි පාරේ දුවලයි හැමදේම තේරුම් යදී මන් නිහඬයි